හෙලෝ යාළුවනි සුබ දවසක් කියලා හැමදෙනෙක්ම ආදරෙන් පිළිගන්නවා ATV with South Korea මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්නේ 2025 පවතින අලුත්ම අප්ඩේට් එකත් එක්ක පාස්පෝර්ට් එකක් ලබා ගන්න පාස්පෝර්ට් ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් කොහොමද හරිම විදිහට දාගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක ස්කිප් නොකර අනිවාර්යයෙන්ම බලන්න 100% නිවැරදිවම පාස්පෝර්ට් අපොයින්ට්මන්ට් එකක් දාන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකේදී A to Z බලාගන්න පුළුවන්. දැනට තියෙන අලුත්ම ක්‍රමවේදය අනුව ඔයාලා පාස්පෝර්ට් එකක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාගෙන ඩේට් එකක් වෙන් කරව ගන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරනවා මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා. channel එක subscribe කරලා නැති හැමෝම channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. ඉතින් යාළුවනේ විශේෂ කරුණු කීපයක් ගැන මෙතනදී කියන්න ඕන. පාස්පෝර්ට් අපොයින්ට්මන්ට් එකක් දාන්න පුළුවන් මම දැන් මෙන්න මේ කියන ඇයට විතරයි. පාස්පෝර්ට් එකක් පළවෙනි වතාවට අලුතින්ම හදන කෙනෙක්ට අපොයින්ට්මන්ට් එකක් දාන්න පුළුවන්. ඒ වගේම පාස්පෝර්ට් එක නැති වෙලා අලුතින් හදන කෙනෙක්ට සහ පාස්පෝර්ට් එක එක්ස්පයර් වෙලා තියෙනවා නම් අලුතින් පාස්පෝර්ට් එකක් හදන කෙනෙක්ට විතරයි මේ ක්‍රමවේදය හරහා ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාන්න පුළුවන් වෙන්නේ. හරි. ඊළඟට මම කියන්නම් ඔන්ලයින් අපොයින්ට්මන්ට් එක දාන්න බැරි වෙන්නේ කොයි අයටද කියලා. පාස්පෝර්ට් එකක් වෙනුවෙන් කලින් ඇප්ලයි කරලා ඔන්ලයින් හෝ නෝමල් වෙන්න පුළුවන්. කලින් ඇප්ලයි කරපු කෙනෙක් නම් ඒ අයට මේ ක්‍රමය ඔස්සේ අපොයින්ට්මන්ට් එකක් දාන්න හැකියාවක් නැහැ. ඒ වගේම පාස්පෝර්ට් එකේ මොකක් හරි වැරද්දක් වෙලා සංශෝධන කටයුත්තක් සිදු කරගන්න අවශ්‍ය කෙනෙක් නම් ඒ අයටත් මේ ක්‍රමවේදය ඔස්සේ අපොයින්ට්මන්ට් එකක් දාන්න හැකියාවක් නැහැ. ඒ වගේම තවත් විශේෂ දෙයක් කියන්න ඕනේ අවුරුදු 16ට වඩා අඩු කුඩා ළමුන් සඳහා පාස්පෝර්ට් එකක් සඳහා ඇප්ලයි කරනවා නම් මව හෝ පියා එහෙමත් නැත්නම් වෙනත් බාරකරුවෙක් යටතේ ඉන්නවා නම් එයාගේ විස්තර ඇතුළත් කරලා පාස්පෝර්ට් අපොයින්ට්මන්ට් එකක් දාන්න පුළුවන්. ඉතින් මේ සියලු විස්තර පැහැදිලිව කියලා දෙනවා. ඒක නිසා වීඩියෝ එක අවසාන වෙනතෙක්ම රැඳී සිටින්න කියලා මතක් කරනවා. හරි යාළුවනේ දැන් අපි බලමු කොහොමද පාස්පෝර්ට් එක ලබා ගන්න ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාන්නේ කියලා. හරි ඉතින් යාළුවනේ මේ වැඩේදී ඔයාලා මුලින්ම කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි රජයේ අවසරලත් ස්ටුඩියෝ එකකට ගිහින් පාස්පෝර්ට් ෆොටෝ එක ගහගන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලෝ ඔයාට දෙනවා ඔයාගේ ෆොටෝ එක සහ විස්තර සහිත කොලයක්. ඒකට කියන්නේ ෆොටෝ සබ්මිෂන් ඇක්නොලෙජ්මන්ට් නෝට් එක කියලා. අන්න ඒකත් අරගෙන ඔයා එන්න ඕනේ. ඉතින් ඔයාලට වගේ ප්‍රදේශයේ රජයේ අවසරලත් ස්ටුඩියෝ එකක් හොයාගන්න දන්නේ නැත්නම් මම මේ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාට පුළුවන් මේ උඩින් වැටෙන කාඩ් එක ටච් කරලා ඒ වීඩියෝ එක නරඹලා මේ ගැන වැඩි විස්තර දැනගන්න. හරි ඉතින් ඔයා ඒ විදිහට ෆොටෝ සබ්මිෂන් ඇක්නොලෙජ්මන්ට් නෝට් එකත් අරගෙන ආවට පස්සේ කරන්න තියෙන්නේ අපොයින්ට්මන්ට් එක දාන වැඩේ. ඒකට ඔයා මෙන්න මේ විදිහට යන්න Google එකට ගිහින් එතන සර්ච් කරන්න ඕනේ ඔයා Immigration Department Sri Lanka කියලා. ඉතින් ඔයාලට මේකේ link එක description එකෙත් මම දාලා තියෙනවා. කැමති නම් ඒක click කරලා කෙලින්ම යන්නත් පුළුවන්. හරි ඉතින් මෙන්න මේ විදිහට search කරලා ආවම තියෙනවා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ official website එක. ඔයාට පුළුවන් මෙන්න මෙතන පේන විදිහට මෙන්න මේ website link එක click කරන්න. ඒක click කරාට පස්සේ ඔයාට මේ විදිහට තමයි open වෙන්නේ. මෙතනින් ඔයාට පුළුවන් කැමති භාෂාවක් තෝරගන්න ඔයාගේ පහසුවට. ඉතින් යාළුවනේ මම මේ වීඩියෝ එක සිංහලෙන් පැහැදිලි කරන නිසා මම මෙතනදී English language එක තෝරගන්නවා. ඊට පස්සේ ඔයාලට මේ විදිහට official website එක open වෙනවා. මෙතන ඔයාලට පහලින් බලා ගන්න පුළුවන් reserve date to submit a passport application කියලා එකක් තියෙනවා. අන්න එතන පහළ click here කියන තැන click කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ තැනකට තමයි එන්නේ. ඔයාලා මෙතනදී registration එකක් වෙන්න ඕනේ. මෙන්න මේ රතු පාට register කියන icon එක click කරන්න. ඊට පස්සේ ඔයාලගේ details ටිකක් fill කරන්න box එකක් එනවා මෙතන. ඔයාගේ first name and last name ඒ වගේම identity card number එක birthday එක වගේම ඔයාගේ phone number එක දෙපාරක් add කරන්නයි තියෙන්නේ මෙතනදී. ඔයාලා මේ details හරියටම add කරගන්න ඕනේ. ඉතින් දැන් මෙතන passport එක හදන කෙනාගේ details ටික add කරන්න මම අර මුලින් කතා කරා වගේ අවුරුදු 16ට අඩු ළමයෙක්ට passport එකක් හදනවා නම් එතනදී මවගේ හෝ පියාගේ විස්තර ඇතුළත් කරලා registration එකක් වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි අවුරුදු 16ට අඩු ළමයෙකුට identity එකක් නැති නිසා. ඒක නිසා මවගේ හෝ පියාගේ විස්තර තමයි මෙතනදී ඇතුළත් කරලා registration එකක් වෙන්න ඕනේ. ඉතින් හදිසියවත් මවගේ හෝ පියාගේ විස්තර ඇතුළත් කරලා registration එක වෙන්න දෙන්නේ නැත්නම් ගෙදර වෙනත් කෙනෙකුගේ විස්තර මෙතන ඇතුළත් කරලා registration එකක් වෙන්න පුළුවන්. හරි මම දැන් මේ details box එක fill කරන්න යන්නේ. මුලින්ම first name and last name ඒ වගේම identity card number එක birthday එක වගේම phone number එක මේ විදිහට add කරගන්න ඕනේ. ඔයාලත් ඔයාලගේ අවශ්‍ය details ටික fill කරන්න. මෙතන කරගෙන ඉවරුණාට පස්සේ මෙතන පහළ තියෙනවා sign up කියලා. ඒක උඩ click කරන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ interface එකක් තමයි ඔයාලට open වෙන්නේ. මෙතනදී ඔයාලා කලින් ඇතුළත් කරපු phone number එකට OTP code එකක් ඇවිත් ඇති. අන්නේ code එක ඔයා මෙන්න මෙතනට box එකට
ඇතුළත් කරලා මේ විදිහට කන්ෆර්ම් කියන බටන් එක පහලින් ක්ලික් කරන්න ඕනේ. හරි, අපි දැන් 100% නිවැරදිව රෙජිස්ට්‍රේෂන් එකක් වෙලයි තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලා මොකුත්ම සිලෙක්ට් කරන්න යන්නේ නැතුව මේක මෙතනින් ක්ලෝස් කරගන්න. හරි, ආයෙ ඔයා රෙජිස්ට්‍රේෂන් බටන් එක ක්ලික් කරන්න එපා මෙතනදී. මොකද දැන් අපි මේකට හරියටම රෙජිස්ටර් වෙලා ඉවරයි. මෙතනදී ඔයාලා මේකෙන් ටිකක් මේ විදිහට පහළට ආවම බලා ගන්න පුළුවන් I have read and agreed to the term of service condition කියලා එකක්. අන්න ඒකට එහා පැත්තේ ටික් එකක් දාන්න පොඩි කොටුවක් තියෙනවා බලා ගන්න පුළුවන්. අන්න ඒ ටික් එක මේ විදිහට දාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේකට sign in වෙන්න. ඊට පස්සේ මේ වගේ box එකක් open වෙනවා. මෙතනට ඔයාලා කලින් register වෙනකොට ඇතුළත් කරපු phone number එකම ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ පහළ තියෙනවා send OTP කියලා එකක්. අන්න ඒක මෙන්න මේ විදිහටවා ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ නැවතත් ඔයාගේ ෆෝන් එකට OTP කෝඩ් එකක් එනවා. අන්න ඒක මෙතන පහළ තියෙන කොටුවේ enter කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ පහලින් බලා ගන්න පුළුවන් confirm කියලා එකක්. අන්න ඒක මේ විදිහට ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට අපොයින්ට්මන්ට් එකක් දාන්න සර්විස් එකක් තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ urgent service එක සහ normal service එක කියලා දෙකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනදී urgent service එක කියලා කියන්නේ one day service එකට. ඒ කියන්නේ එක් දින සේවය. ඒ වගේම normal service එක කියලා කියන්නේ සාමාන්‍ය සේවය. ඉතින් මෙතනදී ඔයාලට passport එක ගොඩක් ඉක්මනින් ලබා ගන්න අවශ්‍යයි නම් urgent service එක තෝරගන්න කියලා මම recommend කරනවා. එහෙම වුණොත් ඔයාලට passport එක එක දවසින් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් urgent service එක යටතේ apply කරනවා නම් ඔයාලට රුපියල් 20000ක මුදලක් යනවා මේ වැඩේට. ඒ මුදල ඔයාලට දැන් මෙතනදී ගෙවීමක් කරන්න නැහැ. ඔයා passport office එකට ගියාම එතනට තමයි මුදල ගෙවන්න තියෙන්නේ. ඒ වගේම ඔයා normal service එකෙන් නම් apply කරන්නේ ඔයාලට රුපියල් 10000ක මුදලක් යනවා මේ වැඩේට. ඉතින් normal service එකෙන් මාස 3ක් වගේ කාලයක් තමයි passport එක ලබා ගන්න යන්නේ. ඉතින් මේකත් හරියටම මාස 3කින් ලබා ගන්න පුළුවන්ද කියන එක ගැන විශ්වාසයක් නැහැ. ඒක නිසා passport එක ගොඩක්ම හදිසි කෙනෙක් නම් මගේ පෞද්ගලික මතය තමයි ඔයාලා හැමෝම urgent service එකෙන් apply කරන්න කියන එක. ඉතින් මමත් මෙතනදී urgent service එකෙන් apply කරන නිසා මෙතන urgent service එක යට තියෙන continue කියන බටන් එක මේ විදිහට ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් passport එකක් අපිට ලබා ගන්න පුළුවන් ස්ථාන පහක් මෙතනදී පෙන්නලා තියෙනවා. කොළඹ බත්තරමුල්ල ශාඛාව, මාතර, කැන්ඩි, වවුනියාව, කුරුණෑගල ඔන්න ඔය විදිහට මේ කියන ප්‍රදේශ වලින් කැමති එකකින් තමයි අපිට passport එක ලබා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී බලා ගන්න පුළුවන් අදාළ ප්‍රදේශයට අනුව අපොයින්ට්මන්ට් එකක් දාපුවාම අපට ලැබෙන දිනයක් මෙතන සඳහන් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට මේ මොහොතේ ඇප්ලයි කරොත් කොළඹ ශාඛාවට අනුව 2025 9 වෙනි මාසේ 29 වෙනිදා තමයි අපොයින්ට්මන්ට් ඩේට් එක අපිට ලැබෙන්නේ. ඒ විදිහට අනිත් ශාඛාවන්ටත් ලැබෙන දින දාලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් වශයෙන් තව දෙයක් කියන්නම්. ඔයා කුරුණෑගල කෙනෙක් නම් ඔයාට පුළුවන් කුරුණෑගල ශාඛාවට අපොයින්ට්මන්ට් එකක් දාන්න. එහෙමත් නැත්නම් කොළඹ බත්තරමුල්ල ප්‍රධාන ශාඛාවට ඕනම කෙනෙක්ට අපොයින්ට්මන්ට් එක දාන්න පුළුවන් පහසුවෙන්ම. හරි, ඊට පස්සේ ඔයා මෙතනදී continue බටන් එක ක්ලික් කරන්න. ඔයා ඊට පස්සේ එන්නේ මේ වගේ තැනකට. මෙතනදී ඔයාලට select location කියන තැන පොඩි drop down mark එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. අන්න ඒක ඔයා ක්ලික් කරාට පස්සේ ඔයාට පුළුවන් අපොයින්ට්මන්ට් එක දාන ශාඛාව මෙන්න මෙතනින් තෝරගන්න. ඉතින් මම මෙතනදී මාතර කියන ශාඛාව තමයි select කරන්නේ. මෙන්න මේ විදිහට මම මාතර කියන එක select කරගන්නවා. හරි. ඊට පල්ලෙහින් ඔයාගෙන් අහනවා ඔබට දැනටමත් විදේශ ගමන් බලපත්‍රයක් තිබේ නම් කරුණාකර විදේශ ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කරන්න කියලා. ඉතින් ඒ කියන්නේ ඔයාට passport එකක් කලින් තිබුණා නම් ඒකේ අංකය මෙතනට ඇතුළත් කරන්න කියලා තමයි මේ කියන්නේ. කලින් passport එකක් තිබුණේ නැත්නම් අලුතින්ම නම් ඔයා මේ passport එක හදන්නේ ඔයාට පුළුවන් මේ මං වගේ I do not have a passport කියන එකට මෙන්න මේ විදිහට ටික් එක දාගන්න. ඉතින් මට කලින් passport එකක් තිබුණේ නැති නිසා මම ඒකට ටික් එක දාගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් continue බටන් එක මෙන්න මේ විදිහට ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට photo submission acknowledgement note එකේ reference number එක ඇතුළත් කරන්න කියලා එනවා. ඉතින් මම ඔයාලට වීඩියෝ එකේ මුලින්ම පැහැදිලි කරා අපොයින්ට්මන්ට් එකක් දාන්න නම් අනිවාර්යයෙන්ම photo submission acknowledgement note එක ඕනේ කියලා. ඒකට හේතුව තමයි ඒකේ reference number එක මෙතනට ඇතුළත් කරන්න කියලා එන නිසා. ඉතින් ඔයාලා ළඟ තියෙන ඔයාගේ photo submission acknowledgement note එකේ බලා ගන්න පුළුවන් මේ වගේ
බාකෝඩ් එකක් ඇති. අන්න ඒකට උඩින් රිෆරන්ස් නම්බර් කියන එකට ඉස්සරහින් 0.3කින් පටන් ගන්න අංක ටිකක් තියෙනවා. ඒ නම්බර් සියල්ලම මෙන්න මේ විදිහට මෙතනට ඔයා ටයිප් කරගන්න ඕනේ. ඊට පස්සේ නැවතත් මෙන්න මේ පහළ කොටුවටත් ඒ නම්බර්ස් ටිකම ඔයා ඇතුළත් කරලා පහළ තියෙන වැලිඩේට් කියන එක උඩ ක්ලික් කරන්න ඕනේ. හදිසියවත් වැලිඩේට් කියන එක උඩ ක්ලික් කරාට පස්සේ මොකක් හරි එරර් එකක් එනවනම් පැය කීපයක් විතර ඉඳලා නැවත try කරලා බලන්න. ඒක අනිවාර්යයෙන්ම හරියන්න පුළුවන්. හරියාලෝනේ. ඉතින් දැන් අපි අවසාන ස්ටෙප් එකට ඇවිත් තියෙන්නේ. මෙතනදී પાස්පෝර්ට් එකට ඇප්ලයි කරන කෙනාගේ ඒ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක මෙතන ටයිප් කරන්න ඕනේ. ඊට පහලෙන් තියෙන කොටුවේ බර්ත්ඩේ එක හරියටම ටයිප් කරගන්න ඕනේ. මුලින්ම දිනය, ඊට පස්සේ මාසය සහ ඊට පස්සේ අවුරුද්ද. ඔන්න ඔය විදිහට තමයි බර්ත්ඩේ එක ඇතුළත් කරන්න ඕනේ. ඉතින් මෙතනදී පොඩි ගැටලුවක් එන්න පුළුවන්. කුඩා ළමයෙකු සඳහා પાස්පෝර්ට් එකට ඇප්ලයි කරනකොට එයාට ඩෙන්ටිටි එකක් නැති නිසා මම මුලින් පැහැදිලි කරා වගේ ඒ මුලින්ම රෙජිස්ට්‍රේෂන් එක වෙන කෙනා මව හෝ පියා එහෙමත් නැත්නම් පවුලේ වෙනත් කෙනෙක් නම් එයාගේ ඩෙන්ටිටි නම්බර් එක මෙතනටත් ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ බර්ත්ඩේ එක විදිහට කුඩා ළමයාගේ බර්ත්ඩේ එක මෙතනට ඇතුළත් කරලා submit your request කියන එක ක්ලික් කරලා බලන්න. එහෙම ක්ලික් කරාට පස්සේ හදිසියෙවත් බර්ත්ඩේ එක මිස්මැච් කියලා වලට එරර් එකක් එනවනම් ළමයාගේ බාරකරු විදිහට රෙජිස්ටර් වෙනකොට මුලින්ම ඇතුළත් කරපු කෙනාගේ බර්ත්ඩේ එක මෙතනට ඇඩ් කරන්න. ඒ කියන්නේ ළමයාගේ මව වෙන්න පුළුවන්, පියා වෙන්න පුළුවන්, නැත්නම් පවුලේ වෙනත් කෙනෙක් වෙන්න පුළුවන්. අන්නේ කෙනාගේ ඩෙන්ටිටි නම්බර් එක සහ බර්ත්ඩේ එක මෙතනටත් ඇතුළත් කරන්න. හරි, ඒ විදිහට විස්තර නිවැරදිව ඇතුළත් කරලා ඉවර නම් පහලින් submit your request කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අවසානයේ මැසේජ් එකක් වලට බලා ගන්න පුළුවන් appointment create successful කියලා. ඒත් එක්කම ආගේ ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් එන්න ඇති මෙන්න මේ වගේ. ඉතින් අපි බලමු ඉමිග්‍රේෂන් එකෙන් අපිට ආපු normal message එකේ මොනවද වැඩි විස්තර කියලා තියෙන්නේ කියලා. ඉතින් ඊට කලින් මම මේක සිංහලට translate දාගෙන ඉන්නම්. එතකොට ඔයාලටත් කියව ගන්න ලේසි නිසා. හරි, හදිසි සේවය කියලා තියෙනවා. ඒ කියන්නේ urgent service එක. ඒ කියන්නේ එක්දින සේවය. ඒ කියන්නේ එක්දින සේවය. ඉතින් ඒකින්නේ මම ඇප්ලයි කරේ. එතකොට ඔයා normal service දැම්මම මෙතන සාමාන්‍ය සේවය එහෙම නැත්නම් normal service කියන එක ඔයාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ සඳහා ඔබගේ විදේශ ගමන බලපත්‍රය හමු වීම සාර්ථකයි. ඒ කියන්නේ appointment එක successful කියලා කියන්නේ. ඔබගේ හමු වීමේ දිනය 2025 පස්වෙනි මාසේ 20 කියලා මට ඇවිල්ලා තිනවා. ඉතින් ඔයා appointment එක දාද්දි ඔයාට එන ඩේට් එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ ඩේට් එක මෙතන වගේ වැටලා ඇති. ඔයා එදාට තමයි යන්න ඕනේ. ඊට පස්සේ කියලා තියෙනවා කරුණාකර උපැන්න සහතිකය. ඒ වගේම NIC කියන්නේ ජාතික හැඳුනුම්පත. ඡායාරූප පිළිගැනීමේ පත්‍රිකාව කියලා කියන්නේ මේ ස්ටුඩියෝ එකේ ෆොටෝ එක ගහපුවාම දුන්න ෆොටෝ සබ්මිෂන් ඇක්නොලෙජ්මන්ට් නෝට් එක. අන්න ඒක සහ ඇතුළු අවශ්‍ය සියලුම ලියකියවිලි රැගෙන මෙම කෙටිපණි වීඩියෝ සාක්ෂියක් ලෙස තබා ගන්න කියලා තියෙනවා. ඒ කියන්නේ ඉමිග්‍රේෂන් එකෙන් ආපු මෙන්න මේ මැසේජ් එක ඔයා යන දවසට මේ පෙන්වන්න තියෙන ඕනේ ප්‍රූෆ් එකක් විදිහට. එතකොට මේ මැසේජ් එක ඔයා පරිස්සමට ඩිලීට් වෙන්නේ නැතුව ස්ක්‍රීන්ෂොට් එකක් හරි අරගෙන තියාගන්න ඕනේ. මේ මැසේජ් එක ඩිලීට් කරන්න එපා කොයිම වෙලාවකවත්. මොකද ඔයා ඩේට් එකට අනුව තියෙන දවසට යනකොට මේ මැසේජ් එක අනිවාර්යයෙන්ම පෙන්වන්න ඕනේ අර ලියකියවිලිත් එක්ක. ඒ ටික තමයි ඉතින් කියලා තියෙන්නේ. ඊට පස්සේ 2025 පස්වෙනි මාසේ 20 දින දහවල් 12ට පෙර ආගමන විගමන කාර්යාලයට මාතර කාර්යාලයට පැමිණිය යුතුයි කියලා තියෙනවා. ඉතින් මම මාතර කියන ලොකේෂන් එක තමා තේරුවේ. ඒක නිසා මට මාතර කියන එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයා තෝරගත්ත කාර්යාලයට වාට යන්න පුළුවන්. කොළඹ වෙන්න පුළුවන්, නැත්නම් වවුනියාව, කුරුණෑගල, කැන්ඩි ඔය වගේ ටිකක් තිබ්බා. අන්නේ අනුව ඔයාට ලොකේෂන් එක ඇවිත් ඇති. දවල් 12ට පෙර අනිවාර්යයෙන්ම යන්න ඕනේ. මේ මැසේජ් එක ප්‍රූෆ් එකක් විදිහට අනිවාර්යයෙන් තියාගන්න කියන එක මම නැවත මතක් කරනවා. හරි, මේක ඔයා මෙතනින් ක්ලෝස් කරගන්න. දැන් අපි බලමු අපි දාපු අපොයින්ට්මන්ට් එක කොහොමද නැවත චෙක් කරගන්නේ කියලා. මෙන්න මෙතන උඩ තියෙනවා my appointment කියලා එකක්. අන්න ඒක උඩ මේ විදිහට ක්ලික් කරගන්න. ඊට පස්සට මේ වගේ බොක්ස් එකක් බලා ගන්න පුළුවන්. මේකේ උඩම එකට ඔයා රෙජිස්ටර් වෙනකොට දීපු ෆෝන් නම්බර් එකම ටයිප් කරගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ යට කොටුවට ෆොටෝ සබ්මිෂන් ඇක්නොලෙජ්මන්ට් නෝට් එකේ නම්බර් එක මේ විදිහට ටයිප් කරගෙන පහළ තියෙන සර්ච් කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා දාපු අපොයින්ට්මන්ට් එකේ විස්තර වාට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඉමිග්‍රේෂන් එකේ normal message එකක් ආවේ නැති අය මෙතන ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. ඔයා යන දවසට මේක ප්‍රූෆ් එකක් විදිහට පෙන්වන්න පුළුවන් අපොයින්ට්මන්ට් එකක් ඔයා දාලා තියනවා කියලා.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි සාර්ථකව පාස්පෝර්ට් ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් හරියටම දාගන්නේ. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට වැදගත් වෙන තවත් අලුත් වීඩියෝ එකක් අනිවාර්යෙන්ම අරන් එනවා. ඒ නිසා channel එක අනිවාර්යෙන් subscribe කරලා bell icon එක අනිවාර්යෙන්ම all press කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් මගින් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.